ආයුබෝවන් මේ වගේ පළවෙනි කාඩ් ට්‍රික් එක අපි බලමු මේක කොහොමද කරන්න කියලා. කාඩ් පැක් එක ගත්තා. ඔන්න හොඳින් ෂෆල් කර ගන්නවා. දැන් මම කාඩ් නමයක් මෙතනට දානවා. 3යි 6යි 9යි. මේ කාඩ් නමේ වුණා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම එකත් හොඳට ඔන්න ෂෆල් කර ගන්නවා. ඔන්න දැන් ඔයගොල්ලෝ මෙතනින් කාඩ් එක ඔන්න තෝරගන්න. මේක කියමු තෝරගත්තු කාඩ් එක. ඔන්න කාඩ් එක තෝරගත්තා. ඔන්න දැන් මම කාඩ් එක මෙතනින් දාලා ෂෆල් කරගත්තා. මම ඔන්න කට් කරලා මම දැම්මා. ඊට පස්සේ දැන් මම දන්නේ කාඩ් එක කොහෙද තියෙන්නේ කියලා. දැන් මම කාඩ් එක ගොඩවල් හතරක් මෙතන හදනවා. දැන් 4 හදන්නේ 10 9 8 7 6 5 කිය මම මෙතනට කාඩ් එක ගොඩකට දානවා. දැන් 10 කියද්දි 10 කාඩ් එකක් දාලා ඒක ගැලපුණොත් අපි හැමම තියනවා. නැත්නම් අපි ඒක 10 9 8 7 කියලා එකටම ඇවිල්ලා ගැලපුණත් ඒක පහලා දානවා වෙන කාඩ් එකකින්. දැන් කරන විදිහ වන්නකො 10 9 8 7 6 5 4 3 2 1 ඒ ගැලපුන්නේ ඔන්න වැහුවා. 10 9 8 7 6 5 4 3 2 1 ඔන්න ඒක ගැලපුණා. එකට එක ගැලපුණා. 10 9 8 7 ඔන්න 7 ගැලපුණා 4ට. 10 9 8 ඔන්න 8ට ගැලපුණා. දැන් කාඩ් පැක් එකේ කියන ඔයා ගත්ත කාඩ් එක මොකක්ද කියලා මට දැන් බලන්නකෝ. දැන් මේවා එකතුව ගන්නවා මම 8යි 7යි 15යි 16යි. කාඩ් පැක් එක දැන් මට කියනවා 16 වෙනි කාඩ් එක තමයි ඔයාගේ කාඩ් එක කියලා. බලමු මේක හරිද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 මේක තමයි ඔයාගේ කාඩ් එක. ඒ බලමු දැන් මේ කාඩ් ට්‍රික් එක කොහොමද කරන්නේ කියලා. මේක ඉතා ලේසි කාඩ් ට්‍රික් එකක්. ඒ වුණාට මේකෙන් මිනිස්සු ගොඩාක් පුදුම කරන්න පුළුවන්. දැන් මේ කාඩ් පැක් එකක් අරගෙන ඒක ඉන්න කෙනාට කියනවා මේක ෂෆල් කරලා දෙන්න කියලා. මේ කොහොම ෂෆල් කරත් අපිට වැඩක් නැහැ. ඕන විදිහකට ෂෆල් කරගත්ත යවම කරලා. ඊට පස්සේ අපි කාඩ් නමයක් එතන නෙක් කෙනාට දෙනවා මෙතනින්. නැත්නම් යාර කියනවා කැමති කාඩ් නමයක් ගන්න කියලා මෙතන එකතු කරනවා. ඊපස්සේ කාඩ් නමය ඕනනම් යාර එහෙම කරලා බලන්න දෙනවා. නැත්නම් කොහොම කරත් එකයි. ඊපස්සේ කාඩ් නමය හොඳට ෂෆල් කරනවා. ඊට පස්සේ යාට කියනවා එකෙන් කාඩ් එක තෝරගන්න කියලා. ඔන්න දැන් කාඩ් එක තෝරගන්නේ කොහොමද? මේ කාඩ් එක කියමු තෝරගත්තේ. ඒ කාඩ් එක අපි මෙතන උඩටම දානවා. මෙතන කාඩ් නමේ දැන් උඩම කාඩ් එක ඒ යා තියපු කාඩ් එක. මෙතන කාඩ් නමේ කාඩ් පැකේ 52කින් 9ක් නම 43ක් මෙතන තියෙනවා. දැන් 44 වෙනි කාඩ් එක තමයි මේක මෙතන තිබ්බම එයා තෝරගත්තු කාඩ් එක. දැන් අපි අනද්දි ඒක ඇනෙන්නේ නැති වෙන්නේ මෙහෙම අරගෙන තමයි අනන්නේ. දැන් මෙහෙම කළා ඒක ඇනෙන්නේ නැති වෙන්න මෙහෙම කළා මෙතනින් තමයි අර වෙන අනන්නේ. ඊට පස්සේ අපි මෙහෙම කරලා කට් කර ගන්න ඕන. මෙහෙම කරලා අර ගන්නවා. දෙවෙනි කොට ගන්නවා. පළවෙනි එක තියෙනවා. ආයි දෙවෙනි එක තියෙනවා. ආයි මුලින් ගත්ත කොට තියෙනවා. එතකොට අපි මේ කාඩ් පැක් එක වෙනස් වෙන්නේ නැහැ. හොඳයි අපි කලින් විදියට 10 9 8 7 6 කියලා එහෙම තියාගෙන යනවා. එකට යනකම් ගැලපුණ නැත්නම් ඒක වහනවා. 10 9 9 හරි ගැලපුණොත් ඒක එහෙමම තියෙනවා. ඔන්න 10 9 8 7 6 5 4 3 2 දෙකට දෙක ගැලපුණා. 10 9 8 7 6 5 4 3 2 1 ඒක ගැලපුන්නේ නැහැ. ඔන්න ඒක වැහුවා. ඊට පස්සේ ඔන්න 10 9 8 7 6 5 4 3 2 1 ඒක ගැලපුණේ
නෑ. ඔන්න එකත් වැහුවා. 10 9 8 7 6 5 4 3 2 1 එක ගැලපුණෙත් නෑ. ඒකත් වැහුවා. දැන් මෙතන තියෙන අගය තියෙනවනේ මෙතන දෙකනේ. දෙවෙනි කාඩ් එක තමයි මේ තියෙන කාඩ් වලින් දෙවෙනි කාඩ් එක තමයි ඔයාගේ කාඩ් එක වෙන්නේ. ඒක වෙන්නේ මෙතන තියෙන කාඩ් 10ක් තිබ්බා මේ උඩ එක 11යි. 11 තුන 33යි. මෙතන තියෙන කාඩ් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 33 9 42යි. 44 වෙනි කාඩ් එකනේ අපේ එක. ඒතර 43 ඊළඟ කාඩ් එක තමයි අපේ කාඩ් එක වෙන්නේ. දෙවෙනි කාඩ් එක තමයි අපේ කාඩ් එක වෙන්නේ. ඒ කියන්නේ 1යි. එන්න දෙවෙනි කාඩ් එක තමයි ඔයගොල්ලන්ගේ කාඩ් එක වෙන්නේ. දැන් බැරි වෙලාවත් මේ ගොඩත් මෙහෙම කරලා වැහුනොත් දැන් මේ ගොඩත් මෙහෙම කරලා ඔන්න අපි මෙහෙම කරලා වෙන කාඩ් එකක් දැන් කිව්ව දෙක ආවේ නැතුව මෙන්න තව එකක් තියලා ඊළඟ එකත් ඔන්න දෙක එක කියලා තිබ්බා. ඒකත් හරියට ආවේ නැහැ. ඊළඟ එකත් වහන්න සිද්ධ වුණොත් හතරවෙනි එක වහන කාඩ් එක තමයි යාගේ කාඩ් එක වෙන්නේ. ඒතකොට මේ 44 වෙනි කාඩ් එක වෙන්නේ වහන කාඩ් එකෙන් දැන් 33යි මෙතන 43 මේ 44 වෙනි කාඩ් එක වහන කාඩ් එකනේ. ඒ කාඩ් එක වෙන්නේ ඒ වහන කාඩ් එක තමයි. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕන. අපේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම හමු වෙමු. Thank you.